හරි පුතේ. දැන් මෙහෙමයි. අත්තක කුරුල්ලෝ 5 දෙනෙක් වහලා ඉන්නකොට අපි එක්කෙනෙක්ට වෙඩි තියනවා. එතකොට කුරුල්ලෝ කී දෙනෙක් ඉතුරු වෙනවද? දැන් අත්තක කුරුල්ලෝ 5 දෙනෙක් වහලා ඉන්නවා. අපි එක්කෙනෙක්ට වෙඩි තියනවා. එතකොට කුරුල්ලෝ කී දෙනෙක් ඉතුරු වෙනවද? හරි පුතා කියන්න බලන්න. දුව කියන්න බලන්න. ඔය දුවත් කියන්න. ඔයත් කියන්න පුතේ. ඒක කොහොමද ටීචර්? ඇයි පුතේ එහෙම කියන්නේ? ඒක වැරදීනේ. නෑ ඉතින් අපි එක කුරුල්ලකට වෙටි තිබ්බම ඉතුරු කුරුල්ලෝ ටික ඉන්නේ නෑනේ. පුතා කියන කතාව හරි. ඒ වුණාට ගණිතමය විදිහට බැලුවාම ඒක වැරදි. පුතා කියන කතාව හරි. මං කැමතියි පුතා හිතන විදිහට. ඒ වුණාට ගණිතමය විදිහට බැලුවාම ඒක වැරදි. මට ටීචර්ගේ ප්‍රශ්නයක් අහන්න. හා පුතා එහෙනම් අහන්නකෝ. ගෑන් ළමයි 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම අයිස්ක්‍රීම් කනවා. එක්කෙනෙක් අයිස්ක්‍රීම් එක ලෙව කනවා. අනිත් එක්කෙනා අයිස්ක්‍රීම් එක උරනවා. අනිත් එක්කෙනා අයිස්ක්‍රීම් එකේ මේ මාර අයිස්ක්‍රීම් බේරලා තියෙන්නේ. ගල් ලෙව කනවා. ඒකෙන් කසාදෙ දුන්නේ කෙනා කවුද? අයිස්ක්‍රීම් එක උරන කෙනාද? හරිද ටීචර්. අතේ මුද්දලාලා හිටපෙක් කියලා තමයි කසාද බෙදපෙක් කියලා. ඒ වුණාට මම කැමතියි ටීචර් හිතන විදියට.